කඩේකට ගිහිල්ලා හරි බඩුවක් ක්වොලිටි බඩුවක්. ක්වොලිටි කියන එක ඕන බඩුවක නිෂ්පාදනයක තියෙන්න ඕන දෙයක්. ඒක අපි දන්න හැටියට ගොඩක් ඉම්පෝර්ටඩ් අයිටම්ස් වලත් ඒක අඩුපාඩුවක් තියෙනවා. මම ඔහුට කියන්නේ ලංකාවේ චාල්ස් කුමාරයා කියලා. ඇත්තටම ඔහු ලංකාවටම චාල්ස් කුමාරයෙක් වෙලාද? ගොඩක් දේවල් අපි පවුලක් වෙලා අපි දරුවෙක් ආවම තමයි මේ ලෝකෙට අපි දැනගන්නේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා. අපිට තිබ්බේ ප්‍රශ්නයක් තමයි බබාට අපිට හරි බඩුවක් ගන්න කොහෙවත් නැහැ. කොහෙවත් නැහැ. අයිටම් එකට එන්න අපි වැලියු ඇඩිෂන් දැම්මාම මේක එක්ස්පෝර්ට් කරන ලෙවල් එකටම ගෙනියන්න පුළුවන් අයිටම්. මේ හැම අයිටම් එකම මම නිෂ්පාදනය කරන ඒවා එක්ස්පෝර්ට් කරන ලෙවල් එකට ගෙනියන්න පුළුවන් අයිටම්. ඒක නිසා කවදාරි පිටරටකට උනත් එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. එක්ස්පෝර්ට් කරනකොට මිනිස්සු බලනකොට ඒ නම මේ කොහෙන්ද එන්නේ කියලා බලා ගන්න පුළුවන් නිසා තමයි මම කේමිකලම්බු කියන නම ගෙනාවේ. අසිරිමත් චරිත. අසිරිමත් චරිත. සුබ දවසක්. කඩුල්ල ටීවී අදත් සූදානම් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම අසිරිමත්ම චරිතයක් ඔබට හඳුන්වා දෙන්නට. මට වෙලාවකට හිතෙනවා මේ චරිතය මම කුඩා කාලේ ඉඳලා දන්න චරිතයක්. චාල්ස්. ලංකාවේ චාල්ස්. මම ඔහුට කියන්නේ ලංකාවේ චාල්ස් කුමාරයා කියලා. ඇත්තටම ඔහු ලංකාවටම චාල්ස් කුමාරයෙක් වෙලාද? ඕනම පුද්ගලයෙකුට දැන් මේ වාසනාව කියන එක හැමෝටම තියෙනවා. ඒක අප්‍රමාදය තමයි ඒකට හේතුව. අප්‍රමාද නොවී තමන්ගේ වාසනාව පාදා ගන්නට ඕන. ඒ වගේම නිධානය තමන් තුළ නිධානයක් තියෙනවා. මතක තියාගන්න. ඒ නිධානයේ උඩ නිකන් වාඩි වෙලා හිටියට හරියන්නේ නැහැ. ඒක මතු කරගන්නට ඕනේ. ඉතින් අද නූතන චාල්ස් කුමාරයා කියලා මම කියන්නේ ආයිබෝන්. මේ නූතන චාල්ස් කුමාරයා මට මුණ ගැහෙන්නේ ඔහුගේ කුඩා කාලයේදී. තාමත් ලංකාවේ ප්‍රකට පරම්පරාවකින් පැවතෙන මේ කුමාරයෙක් මේ කුමාරයා. මම ඒ පරම්පරාව ගැන පසුවට කතා කරන්නම්. ඩි චාල්ස් ට්‍රේඩින් කම්පැනි එමයි ආයතනයේ සභාපතිතුමා. අදට ගැලපෙන බොහෝ නිෂ්පාදන මේ ආයතනයෙන් දැන්ට අපි පාරිභෝගිකයන්ට ලබා දෙනවා. ඒක මොනවද කියලා අපි අසා දැනගමු. ඔබට දැක් ගන්නත් පුළුවන්. දැන් මේ මට අහන්න හිතෙනවා මෙහෙම දෙයක්. දැන් අර ජීන් පියැජේ කියන මනෝවිද්‍යාඥයා කියනවා අපි උපතින් එනකොට 25% අරන් එනවා. ඒකට කියන්නේ RA කියලා. ඒ වගේම පරිසරයෙන් තමයි ඊටු 75 හදාගන්නේ. ඔබත් 25% පරම්පරාවෙන් අරගෙන ඇවිල්ලා තියෙනවා. මොකද ඔබගේ පියා ඩෙරික් සමරසේකර මහත්තයාත් මගේ කල්යාණ මිත්‍රයෙක්. ඒ වගේම මව මෝදිකා සමරසේකර සුදු කියලා තමයි මේ පවුලේ හඳුන්වා දෙන්නේ. ඉතින් මට අහන්න හිතෙන්නේ අදට ගැළපෙන විදිහේ නිෂ්පාදන රටට ලෝකෙට හඳුන්වා දෙනවා අද අපේ නූතන චාල්ස් කුමාරයා. මොනවද මේ නිෂ්පාදන මොනවද? ඔබට ඇයි එහෙම දෙයක් හිතුනේ? බොහොම ස්තුතියි සෙන්රත් මහත්තයා. අද වගේ මේ වගේ දෙයක් ඕගනයිස් කරාට. මම ඇත්තට ඩි චාල්ස් ට්‍රේඩින් කම්පැනි එක පටන් ගත්තේ 2016. එතකොට 2016 ඉඳන් අද 2023. එතකොට වයස කීයද? එතකොට මට වයස ඇති 16ක් වගේ ඇති. 16ක්. අන්න එහෙම අය පාරේ ඉන්නවා. රස්සාවල් දෙන්න කියලා. හොඳයි කියන්න. එතකොට මම 2016 ව්‍යාපාරය පටන් ගන්නකොට මූලික කාලේ මම කරේ ට්‍රේඩින් බිස්නස් එකක්. මම මැනුෆැක්චරින් බිස්නස් එකක් නෙවෙයි කරේ. එතකොට ඒ ට්‍රේඩින් බිස්නස් එක කරනකොට මම මේන්ලි ඉම්පෝර්ට්ස් තමයි කරේ බිස්නස් එකේ. මොනවද ඉම්පෝර්ට් කරේ නැත්නම් ගෙන්නුවේ? ගෙන්නුවේ මම කරේ හොටෙල් සප්ලයිස් තමයි මගේ මේන් බිස්නස් එක. හොටෙල්ස් වලටයි රෙස්ටෝරන්ට්ස් වලටයි equipments products and equipments තමයි supply කරේ. එතකොට මේ corporate clients තමයි මගේ main target audience එක. එතකොට මම hotels කිව්වම Hilton range එකට, ඊට පස්සේ Cinnamon group එක, ඊට පස්සේ restaurants කිව්වම KFC, McDonald,
ඒ වගේ කම්පැනිස් වලට තමයි මම බඩු සප්ලයි කරේ. එතකොට මම ප්ලෑන් කරා මේ අලුතෙන් යුනික් අයිටම් ටිකක් ගෙන්න ගන්න. එතකොට මේ ලංකාවට අවශ්‍යතාව වෙන දේවල් තමයි නිකන් biodegradable related items. මොකද ගොඩක් හොටෙල්ස් වලින් රික්වෙස්ට් කරලා තිබ්බා ඒ කට්ටිය මාරු වෙනවා කියලා ප්ලාස්ටික් නිෂ්පාදනයෙන් biodegradable items වලට. ඉතින් කවුරුත් ඒ කාලේ ලංකාවේ නිෂ්පාදනය වෙන්නේ නැහැ biodegradable items. ඒක නිසාම මම ඉම්පෝර්ට් කරන්න ගත්තා. මොකද ඒ කාලේ මැනුෆැක්චරින් පැත්තේ biodegradable වලට ගවර්න්මන්ට් වලින් සපෝට් එකක් තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා අපි කරේ වැඩි ඉම්පෝර්ට් කරා biodegradable. රික්වෙස්ට් එකක් තිබ්බ නිසා හොටෙල්ස් වලින්. ඉතින් මම මේන්ලි මම තමයි ෆස්ට්ම සප්ලයර් ඔය හොටෙල්ස් වලට biodegradable paper straws ලංකාවට ගේන්න. ඒ අයිඩියා එක දුන්නේ මම තමයි. ඊට පස්සේ තමයි ඔය අනිත් අයිටම් ආවේ cups, plates, ඊට පස්සේ lunch boxes concept එක ආවේ. ඊට පස්සේ මම මෙහි ඉන්න ලංකාවේ manufacturers plastic manufacturers ලටත් ඒ ideas දීලා ඒ කට්ටියත් නිෂ්පාදනයේ මැෂිනරි ගණනලා කරලා තිබ්බා. ඒ අතරතුරදී තමයි මේ මම ඒ ව්‍යාපාරය ගියා 2018 19 දක්වා. බොහොම අඩු වයසේ. අඩු වයසේ. ඔබ මහා ජාතික මෙහෙවරක් ඉෂ්ට කරලා තියෙනවා එන කියන කතාවෙන් මට තේරෙනවා. ලංකාවට මේ බාල ප්ලාස්ටික් ද්‍රව්‍ය ගෙන එද්දී ඒක නවත්තලා අපිට වැඩදායක විනාශයක් රටට නොවන විදිහට ඔබ ඒ වෙනස් කළා. ඔව් එහෙමයි. නූතන චාල්ස් කුමාරයා. ඔව්. ඉතින් අපි මේ biodegradable item introduce කරේ වෙන හේතුවක් නෙවෙයි. ඔබතුමා කිව්වා වගේ ඒක පරිසරයට අහිතකාමීව ඉතින් ඒක නිසා ඒක උදව්වක් හැටියට තමයි ගෙනාවේ. මොකද මගේ මේන් අයිඩියා එකක් තිබ්බා ලංකාවටම හැම ගෙදරක් ගානෙම ඔය ප්ලාස්ටික් නතර වෙන්න ඕන. ඒ concept එක. ඒක නිසා ඒක ඔබේම අදහසක්. ඒක තමයි මගේ අදහසක්. එතකොට ඒක ගේන අතරතුරද 2019 අර කිව්වාගේ ඊස්ටර් ටැග් එක ආවා. ඒ ඊස්ටර් ටැග් එකෙන් පස්සේ ගොඩක් ටුවරිසම් පැත්ත ගොඩක් අඩු වුණා ලංකාවේ. අඩු වෙනවත් එක්කම අපිට ලොකු ඉම්පැක්ට් එකක් තිබ්බා රටට. මොකද මිනිස්සුත් බයක් කියලා දෙයක් තිබ්බා. කොන්ෆිඩන්ස් එක ගියා. කොන්ෆිඩන්ස් එක ගියා කියන්නේ මිනිස්සුන් අර හොටෙල්ස් වලටයි රෙස්ටෝරන්ට්ස් වලටයි යන්න බය වුණා එකපාරට. ඒක ඒ අඩපණ වුණා හැමනේ. ඒකත් එක්කම අපි පොඩ්ඩ අපි හිතුවා මේක අපේ බිස්නස් සෝස් එකටත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා. ඒක නිසා අපි බැලුවා වෙන ආදායම විදියවල් හෙව්වා. ඊට පස්සේ 2019 කාලේ සීමාවේ තමයි මම ඇත්තට කිව්වොත් බැන්දේ. විවාහ ජීවිතය. එතකොට නම මොකද්ද? සචිත්‍රා සමරසේකර. සචිත්‍රා මුණ ගැහිනේ දැන්. මුණ ගැහෙන. හොඳයි. අපි ආරාධනා කරනවා ඇවිල්ලා තොරතුරු කියන්නේ කියලා. මොකද මේ ආයතනය පිළිබඳ එතුමිය බොහොම මේ ආයතනයේ දුර ගමනක් ගෙන යන්න පිටුවහලක් වුණා. අනිවාර්යයෙන්. එතකොට 2019 දී ඔය ප්‍රශ්න එනකොට අපි කොහමද 2019ම තමයි අපි බැන්දේ. බැන්දා පස්සේ අපි ගොඩක් දේවල් අපි දැන් පවුලක් වෙලා අපි දරුවෙක් ආවම තමයි මේ ලෝකෙට අපි දැනගන්නේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා. එතකොට තමයි අපි ගොඩක් එක තැනවල වලට බබාලට බඩු ගන්න යනකොට අපිට තිබ්බේ ප්‍රශ්නයක් තමයි බබාට අපිට හරි බඩුවක් ගන්න කොහෙවත් නැහැ. එතකොට අපිට අදහසක් ආවා මේ දැන් මං වගේම මගේ දරුවට බඩුවක් මෙහෙම ගන්න දෙයක් බැරි වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් අනිත් පුද්ගලයන්ට රටේ ඉන්න අනිත් ජනතාව කට්ටියටත් මේ ප්‍රශ්නෙම තියෙනවා. කඩේකට ගිහිල්ලා හරි බඩුවක් ක්වොලිටි බඩුවක්. ක්වොලිටි කියන එක ඕන බඩුවක නිෂ්පාදනයක තියෙන්න ඕන දෙයක්. ඒක අපි දන්න හැටියට ගොඩක් ඉම්පෝර්ටඩ් අයිටම්ස් වලත් ඒක අඩුපාඩුවක් තියෙනවා. ඔව්. එතකොට දැන් විශේෂයෙන් අපි ඔය චයිනා වලින් ගොඩක් ඉම්පෝර්ට් කරන අයිටම් වලත් තියෙන ප්‍රශ්නයක් තමයි ක්වොලිටි කියන එක. ලංකාවට ගොඩක් කට්ටිය ඉම්පෝර්ට් කරන කට්ටිය ගේන්නේ අඩුම ක්වොලිටි ඒවා. ලාභේ තමයි බලපන්නේ. ක්වොලිටිය බලන්නේ. අපි බලන්න ඕන 100% ක්වොලිටිය තමයි. අයිටම් එකක යුනික්නස් එක. මොකද කස්ටමර් කෙනෙක් කියන්නේ ආයෙත් අපි ඒ කස්ටමර් අපි ළඟට ගෙන්න ගන්න ඕන. ඒක තමයි පළවෙනි දේ. එතනින් පස්සේ අපි බැලුවා
මමත් වයිෆ් එක ඩිස්කස් කරා මේ මොකද එයාත් එන්නේ ඒ ෆීල්ඩ් එකෙන් එන්නේ. ඉතින් ඒ ෆීල්ඩ් එකෙන් එන නිසා ඒ කියන්නේ එයාත් එක්ස්පෝර්ටිං ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකකින් එන්නේ. එතකොට මමත් බැලුවා එයාත් එක්ක එකතු වෙලා අපි මොකක් හරි දෙයක් මේකට කරන්න ඕන. මේක නැත්තම් අපි ලංකාවේ එළ යුගයෙන් ඇවිල්ලා ඒව පොළවේ ඉඳගෙන අපිට මේ වගේ දෙයක් කරන්න බෑ කියන්නේ අපි නේ ලෝකයේම උතුම් රට ලංකාවයි කියලා ගීත එහෙමත් තියෙනවා. නමුත් ඒක වචනෙට විතරක් සීමා වෙලා කියලා ඔබට හිතුණා නේ? ඔව්. ඔබ සන්තෝෂයි. ඒ වගේම දැන් අපේ ලොකුම ප්‍රශ්නේ තමයි ගොඩක් කට්ටිය දැන් මේ නිෂ්පාදන කරනවට වඩා පිට රට ගිහිල්ලා මේ තියෙන දැනුම පිට රටවල් වලට ගිහිල්ලා ඒ කට්ටිය එහෙ ජොබ් කරලා මේ ඇත්තට කිව්වොත් මේ තියෙන මයින්ඩ් සෙට් එක මේ ලංකාවේ බිහි වෙන ළමයි පිට රට ගියාම ඒ කට්ටියට අර දැන් නිදහස් අධ්‍යාපනයේ නොමිලේ අධ්‍යාපන ලබන්නේ විශ්වවිද්‍යාල දක්වා ගිහිල්ලා අන්තිමේදී සේවය කරන්නේ පිට රටකට. දැන් ඔබ එහෙම චරිතයක් නෙවෙයි. පරමාදර්ශී චරිතයක් නේ. දැන් ඔබ මේ රටට විනාශකාරී නිෂ්පාදනයන් එන එක වළක්ව ගන්න මේ දේශීය කර්මාන්තය පටන් ගත්තා. අනිවාර්යයෙන්. එතකොට මම මේ පටන් ගන්නකොටත් කොහොමත් 2020 විතර වුණා. 20 විතර වුණා. මොකද ඒකත් අපිට 2019 කොරෝනාව 2019 අග වගේ තමයි කොරෝනා ආවේ 2020 බොහෝ තැන්වල ලොක්ඩවුන් ආවා. එතකොට බිස්නසස් වලටත් ප්‍රශ්න තිබ්බා. සංචාරකෝ නෑ. ඊට පස්සේ අපිට බැලුවා මේ හොඳ chance එකක්. ඉතින් අපි අපේ වැඩේටත් ටයිම් තියෙනවා මොකද අපි දෙන්නත් එකට ඉන්නේ. චාල්ස් මහත්මයා දැන් ඔබ දැන් පිටරටින් ගේන දේවල් ගැන කිව්වනේ ඇත්තට ඒ අපිට ඒ අත්දැකීම් තියෙනවා. මොනවද ගෙනාවේ මොනවද ඒ වගේ අඩුපාඩුකම් ඊට පස්සේ මොනවද හදන්න පටන් ගත්තේ මේ ඩිචාල්ස් ට්‍රේඩින් කම්පැනි එක ඔබේ භාර්යාවත් සම්බන්ධ කරගෙන අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ ඉම්පෝර්ට් කරන්න බේබි අයිටම්ස් පටන් ගත්තා. මොනවද වර්ග වශයෙන් කිව්වොත් බේබි මේන්ලි අපි කරන්න ගත්තේ බේබි බ්‍රෑන්ඩඩ් ස්ට්‍රෝලර්ස්. ස්ට්‍රෝලර්ස් තමයි අපි මේන් ටාගට් එක තිබ්බේ. ටාගට් ඒ කියන්නේ ඔඩියන්ස් එක මොකද ඒකට ලොකු ඩිමාන්ඩ් එකක් තිබුණා. ඩිමාන්ඩ් එකක් තිබුණා ලංකාවේ. මොකද අපේ බබාට ගන්න යනකොට අපිට ලොකු ප්‍රශ්නයක් තිබ්බා. ඒ ස්ට්‍රෝලර්ස් සම්බන්ධ ස්ට්‍රෝලර්ස් ක්වොලිටි ස්ට්‍රෝලර් නෑ ලංකාවේ. එතකොට අපි බැලුවේ high quality product එකක් ගේන්න branded stroller එකක්. එතකොට branded strollers තමයි අපි ගෙනාවේ ලංකාවට. ඒකෙන් තමයි මූලික ආරම්භය කළේ මේ නිෂ්පාදනය. ඊට පස්සේ ක්‍රමයෙන් ඒක කරගෙන යන අතරේ අපිට කොරෝනා එක ආවා. කොරෝනා එක ආවා පස්සේ තමයි අපේ lockdown එක වෙලා online business එක පටන් ගත්තා. online platform එකක්. අපි ඉතින් online website එක හරහා ඒ වගේම වෙබ්සයිට් එක හරහායි දරස් ප්ලැට්ෆෝම් වලයි ඒකට අමතරව වෙන වෙබ්සයිට්ස් වල පාවිච්චි කරා. ඒ අතරතුරද අපි අපේම නිෂ්පාදනය පටන් ගත්තා. මොකද ලොක්ඩවුන් ටයිම් බාර් එකේ අපේ ටයිම් තියෙනවා ඇති වෙනකම්. එතකොට මේ ටයිම් බාර් එකේ අපි ඒක කරනකොට අපි අලුත් නිෂ්පාදනය ලංකාවේ පටන් ගත්තා. ඒක පටන් ගත්තේ අයිටම් එක තමයි අපි ප්ලේ පෙන් එකෙන් තමයි මේන්ලි පටන් ගත්තේ. කොට මම මේ ඉම්පෝර්ට් එක කරගෙන යනවා. ස්ට්‍රෝලර්ස් ඉම්පෝර්ට් එක කරගෙන යන අතරතුරද ලංකාවේ ගොඩක් ඉම්පෝර්ට්ස් තහනම් කරා. ඒ තහනම් කරනවත් එක්කම 90% අයිටම් මේන් එසෙන්ෂල් අයිටම් වලට විතරයි ඒ කට්ටිය රිලීස් කරලා තිබ්බේ. බේබි අයිටම් ඔක්කොම තහනම් කරලා දැම්මා. එතකොට අපිට ලොකු ප්‍රශ්නයක් වුණා මේකට කොහොමද මේ හොයාගන්නේ? කොහොමද මේව කරන්නේ? මොකද මෙහෙම බිස්නස් එකක් වැඩි කාලයක් අපිට තියාගෙන ඉන්න බෑ. ඒක නිසා අපිට නිෂ්පාදනය කරන්න වුණා. මොකද ගවර්න්මන්ට් එකෙන් ඒ වගේ බෑන් එකක් දැම්මාම අපේ දැන් ඉන්න සේවකයන්ට ජොබ්ස් තියෙනවා. ඒ ජොබ්ස් කිව්වම ඒ කට්ටියට පවුල් තියෙනවා. පවුල් නඩත්තු කරන්න ඕන. ඉතින් ඒ කට්ටියගේ ඒව තියෙන නිසා තමයි අපි නිෂ්පාදනය පටන් ගත්තේ. මොකද ඒක ලොකු ඩිමාන්ඩ් එකක් තිබ්බා. ඉතින් ගොඩක් මිනිස්සු අපි ඔය කරන අයිටම් වලට ඉල්ලුමක් තිබ්බා. ඒක තමයි අපි මේන් මොකද අමාරු අයිටම්ස් නෙවෙයි. හැබැයි කවුරුත් කරන්නේ නැති අයිටම්ස්. ඒක නිසා තමයි මම මේන්ලි මේක පටන් ගත්තේ. අපේ කම්පැනි නේම් එක යන්නේ කේමි කොලම්බෝ කියලා. ඒක කේමි කොලම්බෝ. ඒ නේ ඇත්තකුත් ඒ නම අපි ගෙනාවේ කේමි කියන නම තියෙන මගේ බබාගේ නම. දුවගේ නම.
කේමි කියන නම බබාගේ නම. ඉතින් ඒක ඉන්ට්‍රොඩියුස් කරේ කේමි නිෂ්පාදනය. කේමි නිෂ්පාදනය. එතකොට කේමි කොළඹ කියන නම දැම්මේ අර ගොඩක් කට්ටිය ඔය පිටරට කම්පැනිස් වල ගොඩක් තියෙන දෙයක් තමයි මම විශේෂයෙන්ම චීනයේ යනකොට දැක්කේ දෙයක් තමයි අර ඒ කට්ටියගේ සිටි එකේ නම දැම්මහම ඒක වාර්තා ගාන අපි කියනවනේ. ඒ කියන පාර ඒක ඒ බ්‍රෑන්ඩ් එකට බේජිං තියන්ජින් ආදි වශයෙන් නේ. ඒ වගේ වැලියු එකක් එනවා ඒ කම්පැනියට. එතකොට අර කේමි කොළඹ කියන නම මේන්ලි මම ටාගට් කරේ තව හේතුවක් අයිටම් එකට එන්න අපි වැලියු ඇඩිෂන් දැම්මහම මේක එක්ස්පෝර්ට් කරන ලෙවල් එකටම ගෙනියන්න පුළුවන් අයිටම්. මේ හැම අයිටම් එකම මම නිෂ්පාදනය කරන ඒවා එක්ස්පෝර්ට් කරන ලෙවල් එකට ගෙනියන්න පුළුවන් අයිටම්. ඒක නිසා කවදාරි පිටරටකට උනත් එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. එක්ස්පෝර්ට් කරනකොට මිනිස්සු බලනකොට ඒ නම මේ කොහෙන්ද එන්නේ කියලා බලා ගන්න පුළුවන් නිසා තමයි මම කේමි කොළඹ කියන නම ගෙනාවේ. ඒක අපේ රටට මාර ලොකු ආඩම්බරයක්. මොකද ඒක අපිට දැන් තියෙන රටේ තියෙන ප්‍රශ්න වලටත් අන්තික අර දේශීය චින්තනයේ ඇඟ ඇතුලේ තියෙනවා. ඔව්. අපේ රට වෙනුවෙන් යමක් කළ යුතුයි. ඒත් අපේ නිෂ්පාදනය කරන දේ රටේ ජනතාවට පළ ප්‍රයෝජනවත් වෙන්නට ඕන. බාල දුබල දේවල් අපි නිෂ්පාදනය කරන්නේ නැහැ කියන චේතනාවෙන් තමයි මේ පටන් ගත්තේ. කරගෙන යන්නේ. එහෙම තමයි. මොකද අනිත් එක මේ හැම අයිටම් එකක්ම මම මගේ කස්ටම් කෙනෙක්ට දුන්නත් මම බලාපොරොත්තු වෙන්නේ ක්වොලිටි විතරක් නෙවෙයි යුනික්නස් එකක් තියෙන්නත් ඕන, ක්වොලිටි එකකුත් තියෙන්නත් ඕන. ඒ වගේම දෙන අයිටම් එකක් දෙවනි පාරෙන් නම කිව්වේ ගමන් දැනගන්න ඕනේ මේක ක්වොලිටි අයිටම් එකක් කියලා. ඒ අදහස දෙන්න තමයි මම නිෂ්පාදනය කරන්නේ මගේ ෆැක්ටරි වල. මගේ ළමයින්ටත් කියන්නේ හැමතිස්සම අපේ අයිටම් හදනකොට පුළුවන් තරම් ඔළුව නිදහසේ හදන්න කියලා. මොකද ඒ නිදහස තමයි ඒ දරුවන්ට වුණත් යන්නේ. ඒ පාවිච්චි කරන දරුවන්ට වුණත් ඔය අයිටම් යන්නේ. කොහොමද ප්‍රතිචාරය ඉල්ලුම මේ නිෂ්පාදන වලට? මේකට මේ අපේ පළවෙනි අයිටම් එක මගේ පටන් ගත්ත අයිටම් එක තමයි ප්ලේ පෙන් එක. ඒ ප්ලේ පෙන් එකට පුදුම ඉල්ලුමක් තියෙනවා ලංකාවේ. දැන් හොඳ ඉල්ලුමක් ආවා. එතකොට මේ ඔබ තවත් එතකොට ධෛර්යමත් වුණාද මේ ව්‍යාපාරේ නිෂ්පාදන පිළිබඳව? ඔව් මොකද අපි එකක් කරලා ජීවිත එක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මම බැලුවා අපි තව අයිටම්ස් හදන්න ඕන. මොකද ලංකාවේ නිෂ්පාදනය බැලුවාම ලංකාවේ සීමිත ප්‍රමාණයයි මිනිස්සු කරන්නේ එකම අයිටම් එක තමයි කරන්නේ. ගොඩක් අයිටම්ස් කරන්නේ නැහැ. ප්‍රොඩක්ට් එකක් වුණාම variety of items තියෙන්න ඕන. මොකද අපි කඩේකට ගිහිල්ලා බඩු විකුණනොත් අපිට තියෙන්න ඕන අයිටම් ලිස්ට් එකක් හරි තියෙන්න ඕන. පෙන්වන්න පුළුවන් වෙන්න ඕන කස්ටමර් කෙනෙක් ආවම. එක අයිටම් එකක් කියලා දෙයක් නැහැ. ගොඩක් තියෙන්න ඕන. ඉතින් අනිත් එක කස්ටමර් කෙනෙක් ඔයාලකට ආවම ඔයාට කියන්න පුළුවන් වෙන්න ඕන මේ ඔක්කොම අයිටම් අපි හැදුවා කියලා. එතකොට මේ වැලියු එක ඒ කස්ටමර්ට ඇඟට තේරෙන්න ඕන. ඒක නිසා තමයි මම මේ වගේ ව්‍යාපාරය පටන් ගත්තේ. අනිත් එක මගේ අදහස තියෙනවා තවත් මේක එක්ස්පෑන්ඩ් කරන්න. දැනටත් අපි ළමයි 14ක් විතර අපි ළඟ වැඩ. ඒකට අමතරව සබ් කොන්ට්‍රැක්ට් උත් තියෙනවා අපි ළඟ. එතකොට සබ් කොන්ට්‍රැක්ට්ස් උත් තියෙනවා විලේජස් මං 4ක් සිලෙක්ට් කරලා. මේ හැමෝටම හොඳ ආදායමක් ලැබෙනවා රැකියා අවස්ථාවක් නේ. ඔව්. අනිත් එක පවුල් ගණනාවක් නඩත්තු වෙනවා. අනිවාර්යයෙන්. ඉතින් එකක් තියෙනවා නුගේගොඩ, තව එකක් තියෙනවා ආලව්වේ. ඒ වගේම තව එකක් තියෙනවා එකක් පාගොඩ පැත්තේ තියෙන්නේ. ඒ තුන තමයි අපි මේන්ලි ප්‍රොඩක්ෂන් අවුට්පුට් එක දෙන්නේ. එතකොට එහෙන් අපි ක්වොලිටි චෙක් කරලා අපි ආයෙත් ක්වොලිටි චෙක් කරනවා මෙතනට ආව පස්සේ. මොකද අපි බලන්නේ පුළුවන් තරම් හොඳ අයිටම් එකක් අපේ කස්ටමර්ස්ට දෙන්න. චාල්ස් ට්‍රේඩින් කම්පැනි ආයතනයේ සභාපතිතුමා පැහැදිලි විස්තරයක් කළා. මේ ආයතනයේ මොකක්ද? කොහොමද පටන් ගත්තේ? දැන් කොතනකටද ගිහිල්ලා තියෙන්නේ කියලා. මේ ආයතනයේ තවත් පියවරක් ඉදිරියට යනවා. තව ශක්තියක් එනවා මෙතුමාගේ විවාහ ජීවිතෙන් පස්සේ. ඒ තමයි එතුමාටම ගැළපෙන මේ පවුලටම ගැළපෙන තවත් සහකාරියක් සහභාගී වෙනවා මේ සම්බන්ධ වෙන මේ පවුලට. ඒ තමයි ඔබගේ විවාහ ජීවිතයේදී ඔබට හමු වෙන සචිත්‍රා සමරසේකර මහත්මිය. ආයුබෝවන්. ආයුබෝවන්. දැන් මේ ව්‍යාපාරයට දැන් අර චාල්ස් කිව්ව විදිහට කොහොමද මේකට පෙළඹෙන්නේ? ඔබේ මතක සටහන් කොහොමද අවදි කරන්නේ? ඔව්.
මම ඇත්තටම මමත් ව්‍යාපාර පසුබිමකින් එන කෙනෙක්. මගේ තාත්තා ජයශ්‍රී සිල්වා අවුරුදු 30ක් පරණ එක්ස්පෝර්ට් කම්පනි එකක අයිතිකාර කෙනෙක්. මම තාත්තත් එක්ක අවුරුදු 12ක් වැඩ කරා. ඒත් එක්ක තමයි මට මගේ හස්බන්ඩ්ව මුණ ගැහුනේ චාල්ස්ව. එතකොට එයාගේ ව්‍යාපාර පසුබිමයි මගේ ව්‍යාපාර පසුබිමයි ගොඩක් පිටුවහලක් වුණා අපි දෙන්නාගේ ඒ හමුවීමත් එක්ක. අපි දෙන්නම ඊට පස්සේ මම හිතන්නේ චාල්ස් එක්ස්ප්ලেইন කරා අපි කොහොමද බිස්නස් සයිඩ් එකට අපි එන්ටර් වුණේ කියන එක සම්බන්ධව. ලේසි මාර්ගයක් නෙමේ අපි ආවේ. ගොඩක් අභියෝග ගොඩකට මුහුණ දෙන්න වුණා. 2019 ඊස්ටර් බොම්බින් එක වුණා. ඊට පස්සේ 2020 අවුරුද්දේ COVID-19 ආවා. ඒකත් එක්ක ලොක්ඩවුන් එක වුණා. එතකොට මම හිතන්නේ අද වෙනකොට අපේ රටේ කවුරු හරි ව්‍යාපාරිකයෝ පිරිසක් ඉතුරු වෙලා ඉන්නවා නම් ඒගොල්ලන් ගොඩාක් ලොකු අභියෝග ගොඩකට මුහුණ දෙන ගොඩක් දක්ෂ ගොඩක් ස්ට්‍රොං කට්ටිය තමයි මේ වෙනකොට ඉතුරු වෙලා ඉන්නේ. මට මගේ දුවව හම්බුනේ 2020 අවුරුද්දේ. ඒක ගොඩක් දුෂ්කර කාලයක් කොවිඩ් ලොක්ඩවුන් පීරියඩ් එක කියන්නේ. අපි මුණ දුන්න ගැටලුවක් තමයි කොහොමද මගේ බබාට අවශ්‍ය දේවල් මම කොහොමද එකතු කරගන්නේ දැන් මේ බබා හම්බෙන මුල් කාලේ හරියටම බබා හම්බෙනවත් එක තමයි රට ලොක්ඩවුන් උනේ. ඒකත් එක්කම පැරලලි COVID-19 ඊස්ටර් ඇටැක් එකත් එක්ක අපේ බිස්නස් එක අපි කරගෙන හිටපු හොටෙල් ඉන්ඩස්ට්‍රි සප්ලයිස් කියන බිස්නස් එකට සෑහෙන ඉම්පැක්ට් එකක් වුණා නෙගටිව් ඉම්පැක්ට් එකක්. මොකද මං හිතන්නේ ඒ කාලේ අපේ රටේ ඉන්ඩස්ට්‍රීස් වලින් ඇඩ්වර්ස්ම ඉම්පැක්ට් එක උනේ හොටෙල් ඉන්ඩස්ට්‍රි එකට. මොකද සංචාරකයෝ එන්නේ නැහැ. එන්නෙත් නැහැ. අපිට ලංකාවේ ඉන්නට යන්නත් බෑ. යන්න බයයි. බයයි ගැටලු ගොඩක්කට මුහුණ දුන්නා. ඒකත් එක්ක මං හිතන්නේ බබා හම්බුන එකෙන් අපේ මනසත් පොඩ්ඩක් ඒ පැත්තට යොමු වුණා. අපි ඊට පස්සේ ඩිසිෂන් එකක් ගත්තා. ඒක ස්ට්‍රැටජික් ඩිසිෂන් එකක්. අපිට හොයන්න වුණා මේ කිසිම ප්‍රශ්නයකින් බලපෑමක් නොවන ඉන්ඩස්ට්‍රි එක මොකද්ද අපි එන්ට වෙන්න. මොකද හැමදාම අපිට බිස්නස් මාරු කර කර ඉන්න බෑනේ. ඒතර අපිට ඒ තීරණයත් එක්ක තමයි අපි මේ බේබි ප්‍රොඩක්ට්ස් කියන එකට යොමු වුණේ. එතකොට අම්මා කෙනෙක් අපිත් අලුත් දෙමව්පියෝ ඒ විදිහට ඒකත් එක්ක ඉන්ෆන්ට් කියන රේන්ජ් එකෙන් තමයි අපි පටන් ගත්තේ. එතකොට ලදරුවන්නේ තාම වැදගත් නේ. ඔව්. එතකොට අපිට අවශ්‍ය වුණා මාකට් එකේ බඩු තියෙනවා. මාකට් එකේ ඉම්පෝර්ටඩ් ප්‍රොඩක්ට්ස් 2020 අවුරුද්ද වෙනකොට මේ කම්පිටිෂන් එක ගොඩක් වැඩි. ඒ කියන්නේ හැම දෙනාම බඩු ගෙන්නනවා හැම විදිහකම ප්‍රොඩක්ට්ස් ලංකාවේ තියෙනවා. එතකොට අපිට අවශ්‍ය වුණේ හයි ක්වොලිටි බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට් එකක් කොහොමද ලංකාවේ මාකට් එකට අපි දෙන්නේ. මාකට් එකේ විවිධ තල තියෙනවානේ. එතකොට අපි ටාගට් කරේ high middle class and high end කියන කස්ටමර් රේන්ජ් මොකද අපේ ඔපරේෂන්ස් අපි කරේ කොළඹ 5 අපේ ව්‍යාපාර ස්ථානයේ තියෙන්නේ. එතකොට අපිට අප්‍රෝච් කරන්න පහසු මාකට් එක ඒක තමයි කොළඹ. එතකොට ඒකත් එක්කම කොවිඩ් ලොක්ඩවුන් පීරියඩ් එකත් එක්ක ඔන්ලයින් සේල්ස් කියන එක පිකප් වුණා. ඒත් එක්කම ගෙදර ඉඳලා කොහොමද ඕඩර් එකක් දාන්නේ අපි කොහොමද ඒක එන් කස්ටමර්ගේ ගෙදරට ඩෙලිවර් කරන්නේ ඒ හැම දෙයක්ම මම හිතන්නේ ලංකාවේ ගොඩක් ප්‍රචලිත වුණා ඒ පීරියඩ් එකේ. ඉතින් අපි අපේ ව්‍යාපාරයට ඒ හැම දෙයක්ම එකතු කරගත්තා. ඒ හැම දෙයක්ම එකතු කරගෙන අපි පටන් ගත්තේ ඉම්පෝර්ට්ස් වලින්. එතකොට අපි කොයිම වෙලාවකවත් මම හිතන්නේ අපි normal unbranded products කරේ අපි ගෙන්නුවේ නැහැ. අපි කරේ branded products high quality එහෙම නැත්නම් brand එකක් නැතත් high quality product එකක් තමයි අපි ලංකාවට ගෙන්නුවේ. ගෙන්නලා අපි ඒක මාකට් කරා. මාකට් කරලා අපි ඒක සෙල් කරා. ඔහොම අපි 2021 අවුරුද්ද ගත කරා. 2022 අවුරුද්දේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න උනානේ අපි ඔක්කොටම රටක් විදිහට මේ ඉකොනොමික් ක්‍රයිසිස් එක. තවත් අභියෝගයක් තමයි ඉම්පෝර්ට් බෑන් එක. එතකොට අපි බිස්නස් එකක් විදිහට හොඳට පර්ෆෝම් කරලා දියුණු තත්වයකට එමින් පවතිනකොට ඉම්පෝර්ට් බෑන් එක ආවා. එතකොට දැන් අපි පුරුදු වෙලා හිටියේ ඉම්පෝර්ට් කරලා ලංකාවේ විකුණන්න. ඒකත් එක්කම ඉම්පෝර්ට් සම්පූර්ණයෙන්ම නතර වුණා. මම හිතන්නේ චාල්ස් එක එක්ස්ප්ලেইন කරා.
එතකොට අපිට තීරණයක් ගන්න උනා දැන් අපි මොකද කරන්නේ? දැන් ඉම්පෝර්ට් කරපු ප්‍රොඩක්ට් ස්ටොක් එකක් තියෙනවා. අලුතෙන් ඉම්පෝර්ට් කරන්නත් බෑ. ගත්ත වර්කර්ස්ලාත් ඉන්නවා. දැන් මොකද කරන්නේ මේක අපි ඊළඟට මොකද්ද කරන්නේ කියන එක. ඊට පස්සේ අපිට තීරණය කරනවා හරි ඉම්පෝර්ට් කරන්න බැරි නම් අපි මැනුෆැක්චර් කරමු. ඒක මම හිතන්නේ අපි දෙන්නටම ඒ බෑග්ග්‍රවුන්ඩ් එක තිබ්බා. මගේ තාත්තක මම අවුරුදු 12ක් වැඩ කරා. එතකොට එයාගෙන් මට ලොකු පිටුවහලක් වුණා. එයාගෙන් ඒ ගත්ත එක්ස්පීරියන්ස් එක. චාල්ස්ටත් ඒ විදිහටම මැනුෆැක්චරින් බෑග්ග්‍රවුන්ඩ් එකකින් ආපු කට්ටියනේ. එයත් ඒගොල්ලන්ගේත් ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක. ඒත් එක්කම අපි මැනුෆැක්චරින් වලට යොමු වෙන්න තීරණය ගත්තා. අපිට අපි වැඩ කරන්නේ බැංක් ඔෆ් සිලෝන් එකත් එක්ක පෙටා බ්‍රාන්ච් එක. ඒතර ඒගොල්ලන් එක්කත් අපි මේ සම්බන්ධව කතා කරා. දැන් මොකද්ද කරන්නේ? මෙහෙම සිටුේෂන් එකක් තියෙනවා. අපි මැනුෆැක්චරින් වලට යනවා. ඒතකොට ඒගොල්ලොනුත් අපිව ගයිඩ් කරා. හොඳයි හරි දැන් රට යන තත්ත්වය මේකයි. ඕගොල්ලන් තවදුරටත් ඉම්පෝර්ට් ඔරියන්ටඩ් වෙලා හිටියොත් ඕගොල්ලන්ට සර්වයිව් වෙන්න පුළුවන්ද? සර්වයිව් වෙන්න බැරිද? ඒතර කොච්චර ඉක්මනට මේ ඉම්පෝර්ට්ස් ලිෆ්ට් වෙයිද? බෑන් එක ලිෆ්ට් වෙයිද? එහෙමනම් ඒ හැමදේම බලාගෙන අපිට ඉන්න බැහැනේ. ඒකත් එක්ක තමයි අපි මැනුෆැක්චරින් කරනවා කියන තීරණයට එළඹුණේ. ප්‍රොඩක්ට් එකක් හදනවා ලංකාවේ කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒකට අපේ සම්පූර්ණ මුළු ව්‍යාපාරයේම අපේ සෙටප් එක සම්පූර්ණයෙන්ම අපිට වෙනස් කරන්න උනා. තව අලුතෙන් කට්ටිය අපිට රෙක්රූට් කරන්න උනා. ට්‍රේඩින් බිස්නස් එකක් කරන්න ලොකු සේවකයෝ පිරිසක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතකොට ඒකත් එක්ක අපේ number of workers වැඩි කරන්න උනා. එතනට අවශ්‍ය වෙන්නේ බොහොම high skilled workersලා. ඒතර මම හිතන්නේ අපිත් වාසනාවන්තයි අපේ වටේට ඒ ස්කිල් එක තියෙන පිරිස් මොනවා හරි හේතුවක් මත අපේ වටේ හිටියා. ඒ සියලු දෙනාම යොමු කරගෙන අපි මැනුෆැක්චරින් කරන්න පටන් ගත්තා 2021 අවුරුද්ද අවසාන භාගයේ වෙනකොට. එතකොට අපි මුලින්ම පටන් ගත්තේ ප්ලේ පෙන් කියන ප්‍රොඩක්ට් එක. ඒ ප්‍රොඩක්ට් එක අපි මැනුෆැක්චර් කරා. ඊට පස්සේ කීපයක්ම අපේ ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ එකට නම් වශයෙන් කියන්න පුළුවන්ද? ප්ලේ පෙන් එක වේරියේෂන්ස් 5කින් අපි දැන් ප්‍රොඩක්ට් ප්‍රොඩියුස් කරනවා. ඒක විවිධ සයිසස් එක්ක. බේබි කැරියර් එකක්. බේබි කැරියර් එකක් කියන්නේ ඒක ඉන්ටර්නැෂනලි ගොඩක් ෆේමස් ප්‍රොඩක්ට් එකක්. ලංකාවෙත් ඒ ප්‍රොඩක්ට් එක ෆේමස්. නමුත් ලංකාවේ දැනට මේ වෙනකොට කවුරුත් හදන්නේ නැහැ ඒක. ඒ ප්‍රොඩක්ට් එක සම්පූර්ණයෙන්ම ලංකාවේ හැමතැනම විකුණන්නේ ඉම්පෝර්ට් කරපු ප්‍රොඩක්ට් එකක්. ඒක අපි දැනට ලංකාවේ හදනවා. ඒක ඇත්තටම හදන්න මගේ තාත්තගේ ව්‍යාපාර ස්ථානයත් මට උදව් කරනවා. මොකද ඒක ගොඩක් ටෙක්නිකල් ප්‍රොඩක්ට් එකක්. බබෙක් ඇඟේ බැඳගෙන යනවා කියන එක ඒක ලේසියෙන් පහසුවෙන් හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. දරුවගේ ආරක්ෂාව හැම දෙයකටම ටෙක්නිකල් ඇස්පෙක්ට් එකක් තියෙනවා. බබාගේ අත වදින තැන, බබාගේ ඇඟට බකල් එකක් බබාගේ ඇඟේ මූණේ වදිනවද? ගොඩාක්ම සේෆ් වෙන්න ඕනේ. ඉතින් ඒ හැම දෙයක්ම සලකලා බලලා ඒ ප්‍රොඩක්ට් එක පළවෙනි වතාවට ලංකාවේ අපි විතරයි ඒක හදන්න වෙන කිසිම කෙනෙක් ඒ ප්‍රොඩක්ට් එක දැනට හදන්නේ නැහැ. ඒක තව සුමාන කීපයකින් අපි ලොන්ච් කරනවා. තව දෙයක් තමයි ඩයිපර් බෑග් එක කියන එක. ඩයිපර් බෑග් එක ලංකාවේ සහ ඉන්ටර්නැෂනල් මාකට් එකේ ෆේමස් ප්‍රොඩක්ට් එකක්. අපිට ඕන වුණා දැන් මම පෞද්ගලිකව අම්මා කෙනෙක් විදිහට මගේ දරුවට ඩයිපර් බෑග්ස් ගන්නකොට මට හැමතිස්සෙම දකින්නේ මේ ගෑනු කෙනෙක් අම්මා කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් ඩයිපර් බෑග් එකක්. එතකොට අපිට ඕනේ වුණා නැහැ දැන් අද සමාජයේ යන විදිහට අම්මා දරුවා බලාගෙන ගෙදර ඉන්නවා තාත්තා වැඩ කරනවා කියන කන්සෙප්ට් එක තවදුරටත් මම හිතන්නේ ඒක සමාජගත වෙලා නැහැ. දැන් අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා තමයි තමන්ගේ දරුවා බලන්නේ. අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා තමයි එදිනෙදා වැඩ කරගන්නේ. හම්බ කරන එක අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා කරනවා. ඒතර අපි හිතුවා නෑ අපි ඩයිපර් බෑග් එකක් හදමු අම්මටයි තාත්තටයි දෙන්නටම ගෙනියන්න පුළුවන් එකක්. හෑන්ඩ් බෑග් එකක් වගේ ඩයිපර් බෑග් එකක් තාත්තා කෙනෙක් ගෙනියන්න කැමති නෑ. ඒතර ඩයිපර් බෑග් එක අම්මා අරගෙන බබත් වඩාගෙන අම්මා යන්න ඕනේ. අපි කිව්වා නෑ අපි ඩයිපර් බෑග් එක හදමු අම්මටයි තාත්තටයි දෙන්නටම ගෙනියන්න පුළුවන් එකක්. ඒ විදිහට කේමික් ඩයිපර් බෑග් එකක් අපි ඩෙවලොප් කරා. ඒක දැනට ඉනිෂියල් ප්‍රොඩක්ට්ස් අපි හදලා සෙල් කරන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම ඒකේ බල්ක් ප්‍රොඩක්ෂන් එකක් දැනට වේගෙන යනවා. තව වැදගත්ම දෙයක් තමයි soft play gym set එක. ඒකත් මගේ මහත්තයාගේ අදහසක්. එයා ඒක මාකට් රිසර්ච් එකක් කරලා ඉන්ට්‍රොඩියුස් කරපු එකක්. ලංකාවේ ඒකත් දැනට කවුරුත්ම කරන්නේ නැහැ.
අපි ඒකත් පළවෙනි වතාවට ලංකාවේ මාකට් එකට ලොන්ච් කරා. ඒකත් infant to toddler. ඒකෙන් ගොඩාක් benefits තියෙනවා බබාලට. ඒ ප්‍රොඩක්ට් එකත්. ඒ කියන්නේ ලංකාවේ අපි හුරු වෙලා තියෙන්නේ අපේ දරුවන්ට හැමදාම තියෙන හැමදාම දකින කොහේ හෝ රටකින් ලංකාවට ගෙන්නන ප්‍රොඩක්ට්ස් තමයි අපේ ලංකාවේ දරුවෝ පාවිච්චි කරන්නේ. එහෙම තමයි හුරු වෙලා හිටියේ අම්මවරු. ඔව් අම්මලා දරුවෝ තාත්තලා හැම කෙනාම හැමතැනම තියෙන එකම සෙල්ලම් බඩුව. අපි කල්පනා කරේ නෑ අපි මැනුෆැක්චර් කරනවා. මැනුෆැක්චරින් වලට යනවා කියන්නේ අපිට ලොකු දොරක් විවර වුණා. ඒ කියන්නේ තියෙන දේ අරන් විකුණනවා වෙනුවට අපිට පුළුවන් වුණා නෑ අපේ හිතේ අපේ මනසේ තියෙන දේවල් කොහොමද ප්‍රොඩක්ට් එකක් විදිහට නිෂ්පාදනය කරලා රටට දෙන්නේ. ඉතින් මේ මැනුෆැක්චරින් මේ මයින්ඩ්සෙට් එක අපිට එන්න දැන් මට පෞද්ගලිකව මේ මයින්ඩ්සෙට් එක එන්න නම් මම අර මගේ තාත්තත් එක්ක වැඩ කරපු කාලේ ගොඩක් මට පිටුවහලක් වුණා. ඒ කියන්නේ ඔබ පාසල් යන කාලේ ඉඳලා තාත්තගෙන් ආදර්ශයක් ලබන්නේ නැතිනේ. ඔව්. ඒ කාලේ ඉඳලම මම 2009 ලෙවල් කරලා ඉවර වෙච්ච ගමන්ම මම මගේ තාත්තත් එක්ක වැඩ කරන්න පටන් ගත්තා. ඒ ඉඳලා අපි දෙන්න මැරි කරලා අපි දෙන්නගේ වැඩ අපි පටන් ගන්නකම්ම මම තාත්තත් එක්ක Notex Private Limited එකේ වැඩ කරා. ඉතින් ඒගොල්ලන්ට අවුරුදු 30ක් පරණ කම්පැනියක් වුණාම මේ අපි වගේම අභියෝග ගොඩකට ඒගොල්ලන්වත් මුහුණ දුන්නා. ඒ කාලේ ලොකුම ප්‍රශ්න තිබ්බේ ලංකාවේ යුද්ධයනේ. එතකොට ඒ යුද්ධය එක්ක ඒගොල්ලන් එක්ස්පෝර්ට් මාකට් එකට කොහොමද සප්ලයි කරන්නේ කොහොමද ඒගොල්ලන් නිෂ් ප්‍රොඩක්ට්ස් මැනුෆැක්චර් කරලා මාකට් එකට දෙන්නේ එතකොට ලංකාවෙන් බිස්නස් පිටරටට යනකොට කස්ටමර්ස්ට අඳාගන්නේ කොහොමද ඒ හැමදේම මම එතනදී ඉගෙන ගත්තා. ඒ ඉගෙනගත්ත දේම අපි මෙතනට ඇප්ලයි කරා. එතකොට දැනට කේමිකලම්බෝ කියන ආයතනයේ ගොඩක් වෙලාවට හැමතැනම දකින්න තියෙන ප්‍රොඩක්ට්ස් විකිනෙන්නේ නැහැ. මෙතන විකිනෙන්නේ නිෂ් ප්‍රොඩක්ට්ස්. එතකොට හැම වෙලේම අපි කල්පනා කරන්නේ මේ ප්‍රොඩක්ට් එකට අලුතෙන් යමක් එකතු කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දැන් මාස 3කට කලින් අපි හිතමු ප්ලේ පෙන් එකක් කස්ටමර් කෙනෙක් අපෙන් ගත්තා කියලා. මාස 3කට පස්සේ අපි විකිනෙන්නේ ඒ ප්ලේ පෙන් එක නෙමෙයි. අපි ඒකට තව ෆීචර් එකක් ඇඩ් කරලා මොනවා හරි සේෆ්ටි ෆීචර් එකක් අපි ඒකට ඇඩ් කරලා මොනවා හරි වැලියු ඇඩිෂන් එකක් කරලා එක්ක මටීරියල් එකක් මාරු කරලා ඒ වගේ කන්ටිනියුවස් ප්‍රොසෙස් එකක් තමයි කෙමිකල් අඹ මැනුෆැක්චරින් වල යන්නේ. ඒක ලේසි නෑ ගොඩක් අමාරුයි අපිටත් අමාරුයි අපිත් එක්ක වැඩ කරන අයටත් ඒක ලේසි නෑ කන්ටිනියුවස්ලි වෙනස් වෙනවා. නමුත් ඉතින් එහෙම වෙනස් යමක් මාකට් එකට නොදී මට හිතෙන විදිහට මේ අමාරු ආර්ථිකමය වශයෙන් අමාරු කාලයකට අපි මුණ දීලා තියෙන්නේ ඒ වගේ නිෂ් ප්‍රොඩක්ට් එකක් නොදී ලංකාවේ රඳාපවතින්නත් අමාරුයි. ඒ වගේ මයින්ඩ්සෙට් එකක් නැතුව මං හිතන විදිහට ලංකාවේ රඳාපවතින්නත් මේ වෙලාවේ අමාරුයි. අපේ අල්ටිමේට් ටාගට් එක තියෙන්නේ ලෝකල් මාකට් එක නෙමෙයි ඇත්තටම. අපිට දැන් මේ රට යන විදිහත් එක්ක මේ ආර්ථික අවපාතයත් එක්ක අපිට කරන්න පුළුවන් එකම දේ එක්ස්පෝර්ට් කරලා විදේශ විනිමය ලංකාවට ගේන එක. එතකොට අපේ අල්ටිමේට් ගෝල් එක ඒක. අපේ ප්‍රොඩක්ට් එක දැන් මේ තියෙන මට්ටමින් තව ටිකක් අපි තව දියුණු කරන්න ඕනේ. අපි තාම මේ යමින් පවතින මගක්. ඒ මාර්ගයේ අපි තාම මුල ඉන්නේ. එතකොට මේ ප්‍රොඩක්ට් එක තව ටිකක් ඉවෝල්ව් කරලා තව ටිකක් ක්වොලිටි එක වැඩි කරලා අල්ටිමේට්ලි එක්ස්පෝර්ට් මාකට් එකට කොහොමද අපේ ප්‍රොඩක්ට් එක ගෙනියන්නේ අපේ බ්‍රෑන්ඩ් එක ගෙනියන්නේ කොහොමද කියන එක තමයි අපේ බලාපොරොත්තුව එතන තමයි අපේ ටාගට් එක තියෙන්නේ. ඔබ යුවල අපේ මහා ජාතික සම්පතක් හැටියට අපි දකිනවා. මොකද රටට අවශ්‍ය දෙයක්. රටට පිටරටින් ගෙන අප දේව නවත්තලා මෙහි පටන් ගත්තා. ඊට පස්සේ අපේ මව්වරුන්ට මහා පිටුවහලක් වුණා. කුඩා දරුවෝ ඉන්න අම්මලාට ලොකු අස්වැසිල්ලක් වුණා. ඔබ ඒ විතර නේද කෙමි කලම්බ ප්‍රොඩක්ට් කොතනද අන්න එතන ඔබේ අවධානය මේ නියම ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් දැන් මේ යුවලම ඒ පිළිබඳව අදහස් දැක්වුවා. ඒ නිසා මව්වරුනි ඔබේ විශ්වාසය තහවුරු කරගන්න කෙමි කලම්බ ප්‍රොඩක්ට් වෙත වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඔබේ දරුවාට ඉතාමත්ම ඔබින පරිහරණයක් සඳහා සුදුසු දෙයක් හැටියට අද තහවුරු වෙලා ඉවරයි. දැන් මෙවැනි අඩු වයසේ
දෙදෙනෙක් එකතු වෙලා මේ පවුල් පසුබිමත් එක්ක උදාර සේවයක් රටට අද ලබා දෙනවා. ඇතැම් අය විභාග සමත් වෙලා රැකියාවක් ලැබෙනකන් රැකියා පොලිමේ ඉන්නවා. එහෙම නැත්නම් දෙමව්පියන්ට බරක් වෙනවා. මට හරි පුදුමයි. දැන් මම දන්නවා මේ චාල්ස් මහත්මයාගේ පරම්පරාව පියා මවගේ පියා ඒ හැමෝම දන්නවා. ඒ වගේ දැන් බලපුවාම මේ සචිත්‍රා මැතිණිය එතුමියගේ පෞල් පසුබිමත් ඒ වගේ. මම දන්න මේ හමුවීම පෙර සංසාරයේ විසින් සිදු කරන ලද්දක් කියලා මට හිතෙනවා. රටට මෙවැනි හිතකාමී පිරිස් අපිට මුණ ගැහෙනවා අඩුයි. හරි විරලයි. තාම කලාතුරකින් තමයි අපිට මුණ ගැහෙන්නේ. මටත් එහෙමයි මගේ ජීවිතේ මෙවැනි අඩු වයසෙන් මෙවැනි ව්‍යාපාරයක් පටන් අරගෙන කෙටි කාලයක් තුරදී ප්‍රතිඵල නෙලාගෙන තියෙනවා. මට හිතෙනවා අර කෙමි දියණිය දැන් ලදරියක්. ඇය තවත් මේ සමාජයට පිවිසෙන කාලෙදී මොනවක් කරයිද දන්නේ. මේක තවත් මම හිතන්නේ අලුත් මේ මුහුණුවරක් ගනී කියලා මට හිතෙනවා. ඒක තමයි ගහේ කටු උල් කරන්න ඕන නැහැ කියලා කියන්නේ. ඉතින් අපේ මව්වරුන්ට කියන්න තවත් මොනවා හරි තියෙනවද? දැන් නොකියුණ දෙයක් හරි තවත් මේ මගහැරිච්ච දෙයක් හරි නිෂ්පාදන හැටියට කෙමි කොළඹ ආයතන නිෂ්පාදනය කරන රටට? ඔව් අපි තව විශේෂයෙන්ම කියන්න ඕනේ අපි මේ මං කලිනුත් කිව්වා අපි මෙතන අපේ ටාගට් එක තියෙන්නේ කේමි කියන නමම නෙමෙයි. අපි ඉම්පෝට් කරා හයි ක්වොලිටි ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් ලංකාවේ එක වහලක් යටට කොහොමද අපි කස්ටමර්ස්ට දෙන්නේ කියන එක. එතනදී අපි ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් මතම නෙමෙයි අපි කේමි ආයතනයේ රැඳී පවතින්නේ. අපි ඒකත් එක්ක අපි අඳුරගත්ත තව ඔන්ටර්ප්‍රනර්ස්ලා ඉන්නවා ලංකාවේ අපි වගේම තව ගොඩක් කම්පනීස් අපි අයිඩෙන්ටිෆයි කරගත්තා බේබි ප්‍රොඩක්ට් කියන මාකට් එකේ ප්‍රොඩක්ට්ස් සෙල් කරන. දැන් මේ ගොඩක් අමාරු වාතාවරණයක් යටතේනේ අපි බිස්නස් කරන්නේ මේ කාලේ. එතකොට ගොඩක් දෙනා ඔන්ලයින් හෝම් බේස්ඩ් මැනුෆැක්චර් කරලා හෝම් බේස්ඩ්ම කියන්නත් බෑ. ගොඩක් ප්‍රොෆෙෂනලි ඒගොල්ලන් බිස්නස් කන්ඩක්ට් කරනවා. ඒගොල්ලන් ප්‍රොඩක්ට්ස් මැනුෆැක්චර් කරලා මාකට් එකට දානවා. එහෙම අපි ව්‍යාපාරය කරගෙන යනකොට අපි අඳුරගත්ත පිරිස් හිටියා තව බ්‍රෑන්ඩ්ස්, ලෝකල් බ්‍රෑන්ඩ්ස්, ශ්‍රී ලංකන් බ්‍රෑන්ඩ්ස් 100% ශ්‍රී ලංකන් මේ ඔන්ටර්ප්‍රනර්ස්ලා. කීපයක් නම් කරොත් Chloe Nestle Maternity, Little Earthlings, iCraft ඒ වගේ අපි අඳුරගත්ත බ්‍රෑන්ඩ්ස් එක්ක අපි එකතු වුණා. බෙබෙසිලොන් අලුතෙන්ම අපිත් එක්ක එකතු වුණ කට්ටියක්. ඒ වගේ බ්‍රෑන්ඩ්ස් වලටත් අපි අප්‍රෝච් කරලා අපි ඒගොල්ලන්ට ඉඩ දුන්නා ඕගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් අපේ කේමේ යටතේ අපේ ප්ලැට්ෆෝම් එක යටතේ සෙල් කරන්න. එතකොට අපේ ෂෝරූම් එකේ ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් අපි විකුණනවා. ඒකට අමතරව වෙබ්සයිට් එකේ අපේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් අපි දානවා. Instagram, Facebook ඒ අපේ ප්ලැට්ෆෝම්ස් වලත් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් උත් අපි දානවා. මොකද මේ අපේ රට මේ යන ගමන අපිට තනියම යන්න පුළුවන් ගමනක් නෙමෙයි මේක. හැමෝමල ගොඩක් අභියෝගාත්මක කාලයකට එන්නේ මොන දෙලා තියෙන්නේ. එතකොට මගේ හස්බන්ඩ්යි අපි දෙන්නම අපි යම්කිසි ස්කිල් එකක් කවුරු හරි පුද්ගලයෙක්ගේ දැක්කොත් ලස්සන ප්‍රොඩක්ට් එකක් ලංකාවේ කෙනෙක් කරනවා අපි දැක්කොත් අපි ඒගොල්ලන්ව අප්‍රෝච් කරලා ඒගොල්ලන්ට අපි ඒ අවස්ථාවත් ලබා දුන්නා. වෙබ්සයිට් එක www.kemicolombo.com ඒ වෙබ්සයිට් එකට ගියොත් ඒකේ අපි වෙනම බ්‍රෑන්ඩ්ස් දාලා තියෙනවා. අපේ කේමි ප්‍රොඩක්ට්ස් වෙනම, Chloe Nestle Maternity වෙනම, බෙබෙසිලොන් වෙනම, Little Earthlings වෙනම, එහෙම වෙනම ඒ බ්‍රෑන්ඩ්ස් අපි මෙන්ෂන් කරලා තියෙනවා. ඒතර ඕනම කෙනෙක්ට එක්ක අපේ වෙබ්සයිට් එකට හෝ අපේ Facebook page එකට එහෙම නැත්නම් අපේ Instagram page එකට ගියොත් Kemicolombo ඒ බ්‍රෑන්ඩ්ස් අඳුරගෙන ඒ බ්‍රෑන්ඩ්ස් පර්චේස් කරන්න පුළුවන්. එතකොට ඒ බෙනිෆිට් එකත් ඒක අපේ ඇත්තටම බෙනිෆිට් කස්ටමර්ට බෙනිෆිට් එකක්. නමුත් ඒක මම හිතන්නේ ලංකාවේ දැනට ඉන්න මේ small and medium scale entrepreneursලට අවස්ථාවක්. ඒ අවස්ථාවත් අපිත් එක්ක වැඩ කරන අයට අපි ලබලා දුන්නා. ඒත්
එක්කම තව විශේෂ දෙයක් තමයි දැන් මැනුෆැක්චරින් වලට අපි යමු වුණාම අපේ in-house manufacturing plant එක වෙනමම තියෙනවා. එතන අපිත් එක්ක දැනට වැඩ කරනවා මම හිතන්නේ 10 දෙනෙක් වගේ පිරිසක් අපේ ඇතුලේ. අපේ staff එක, අපේ work force එක අපේම කට්ටිය. ඒකට අමතරව හැමදේම අපේ ඇතුලේ කරන්න අමාරුයි. ඒ නිසා අපි identify කරගත්තා home based manufacturing කරන්න පුළුවන් කට්ටිය, මහන්න පුළුවන් කට්ටිය. එතකොට ඒ විදිහට අපිත් එක්ක දැනට පවුල් 5ක් විතර එකතු වෙලා තියෙනවා. විවිධ පළාත් වලින්. දුර පළාත් වලින් ඒගොල්ලන්ට මම හිතන්නේ ඇත්තටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒගොල්ලන් අපිට ලොකු සහයෝගයක් දෙනවා. මේ වෙනකොට කේමිකල් අඹ ප්‍රොඩක්ෂන් එකට ඒගොල්ලන්ගේ ලොකු සහයක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ොත් ඒ අපේ ප්‍රොඩක්ට්ස් විවිධ items ඒගොල්ලන් home based ඒගොල්ලන්ට කරන්න සම්පූර්ණයෙන් 100% කරන අයත් ඉන්නවා. සමහර අය විවිධ parts manufacture කරනවා. ඒ වගේ කරලා අපි මෙතන finishing කරනවා. එතකොට ඒ හැම කෙනාටම අපේ ව්‍යාපාරයෙන් දැන් අපි පඩියක් කියලා සැලරි එකක් කියලා ගෙවන්නේ අපේ වැඩ කරන අයටනේ. නමුත් එතනින් එහාට ගියපු තව අපේ ව්‍යාපාරයෙන් benefit එකක් තියෙන තව ගොඩක් දෙනා අපිත් එක්ක අපේ මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්නවා. කේමිකල් අඹ ආයතනයේ අපි විශේෂ අද මව්වරුන්ට විශාල සේවයක් කරන ආයතනයක්. තාමත්ම විශිෂ්ට සේවාවන් රාශියක් සිදු කරන ආකාරය සචිත්‍රා මැතිණියගේ කටින් හඬින් කියවුණා. වගේම මේ ව්‍යාපාරයේ ඩි චාල්ස් ට්‍රේඩින් කම්පැනි ආයතනයේ සභාපතිතුමා අපේ චාල්ස් කුමාරයා චාල්ස් සමරසේකර මහත්මයා. එතුමා හොඳ දැන උගත් පුද්ගලයෙක්. අධ්‍යාපන වශයෙන් දෙන්නම ඒ වගේම තමයි. ඉතින් මට යන්න හිතෙනවා පාසල් අවදියේ මොකද ඔබතුමාගේ පියා මගේ කල්යාණ මිත්‍රයෙක් අපේ ඩෙරික් සමරසේකර මහත්මයා. ඒ වගේම මම මෝදිකා මැතිණිය, මෝදිකා ගුණදාස මැතිණිය තාමත් කොළුපගයි. තාමත් හැමදාමත් අපි කතා බහ කරන අය. මට මතකයි ඩෙරික් මහත්මයා මහා පරිවර්තනයක් කරා මේ රටේ. ඔබ පාසල් අවදියේදී මම හිතන්නේ යොමු කරා සාමාන්‍ය පෙළ ලියන්න ඒ කියන්නේ මේ අඩු වයසින් මට හැම වෙලෙම කියන ඔබ සහ ඔබේ සහෝදරයා ඊට ප්‍රතිඵල ඉහළ විදිහට ලැබලා තියෙනවා. ඊට පස්සේ මම දැක්කා ඔබ ලබා තිබෙන උපාධි රාශියක් ලැබලා තියෙනවා. වෙන කෙනෙක් එහෙමනම් පොලිමේ නේද ආණ්ඩුවට බැන අනේ අපි රස්සානේ මෙන්න මගේ සහතික අංගරේ ගෝල් ෆෙස්ටිවල් දී ගිහිල්ලා අද බලන්න රටට ජාතියට මහා මම දන්නේ මට කියන්න වචන නැහැ ඔබ කරන මේ සේවය මේවා පරම ආදර්ශයක් මේ චරිත ඔබ අදහන්නට ඕන අපේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් කරන්නට උපන් හපන් යුවලක් තමයි අද අපේ අසිරිමත් චරිත පෙරසරහන සහභාගී වෙන්නේ. දැන් චාල්ස් කුමාරයා පාසල් අවදිය ගැන පොඩ්ඩක් මතක් කරන්නකෝ අපිට. මම ගියේ කොළඹ ඉන්ටර්නැෂනල් ස්කූල් තියෙන සම්බෝධි විහාරය අනිත් පැත්තේ. එතකොට මම එතන හිටියා year 6 වෙනකම්. එතකොට year 6 වලින් පස්සේ මම එතනින් අපේ තාත්තා කිව්වා ඔක්කොම ස්ටඩීස් ප්‍රයිවට්ලි කරන්න ඕනේ කියලා. මොකද මේ හරියන්නේ නැහැ මේ වැඩේ. මේ වැඩේ හරියන්නේ නැහැ කියලා. මොකද අපේ තාත්තලාගේ බෑග්ග්‍රවුන්ඩ් එක බලනකොට තාත්තලට යුනිවර්සිටි යන කාලේ ගොඩක් ප්‍රශ්න තිබ්බා, රයට්ස් තිබ්බා, ඉගෙන ගන්න බැරි වුණා. ඒ අත්දැකීමෙන් තාත්තා කිව්වා ප්‍රයිවට්ලි කට්ටිය උගන්වන්න ඕන. අභියෝගයක්. ඔව්. අමාරු දෙයක්. ලේසි දෙයක් නෙවෙයි. එතකොට කොහමද අවුරුදු 12 දී 12 plus 13 plus වෙනකොට තමයි මම O level කරේ. ඊට පස්සේ A level කරනකොට අවුරුදු 15යි මට. අවුරුදු 15යි. උසස් පෙළ කරනකොට. එතකොට එතනින් එහාට මම ඉනිෂියලි මගේ ඉගෙනීම පටන් ගත්තේ මෙතන NIBM එකේ තමයි මගේ ඩිප්ලෝමා එක කරේ. ඩිප්ලෝමා එක කරලා එහෙම ක්වොලිෆයිඩ් වුණා ඩිග්‍රී කරේ NIBM එකේ ඇෆිලියේට් යුනිවර්සිටි එකේ තියෙන්නේ යුනිවර්සිටි කොලෙජ් ඩබ්ලින් කියලා අයර්ලන්ඩ් යුනිවර්සිටි එකේ. එතකොට එතනත් කරන අතරේ මම කොහමදරි ඩිග්‍රීස් 4ක් එකට කරා. මොනවද ඩිග්‍රීස්?
ඩිග්‍රී 4 BSc in Human Resource Management. ඒක NIVM එක ඇෆ්ලියේට් කරලා අයර්ලන්ඩ් යුනිවර්සිටි එකත් එක්ක. ඒකත් එක්කම මම කරා BA එකක් Leadership and Management. ඒක Northumbria යුනිවර්සිටි එක. ඊට පස්සේ මම post graduate diploma in marketing කරා. ඒක ශ්‍රී ලංකා Institute of Marketing. ඊට පස්සේ post graduate diploma in business and management. ඒක කරේ Chartered Institute එකේ. ඒ අතරතුරද මාස්ටර්ස් දෙකකුත් කරා. ඒක අවුරුදු 2012-14 අතර කරේ. එතකොට ඒක කරනකොට LLM එකක් Master of Law, Master of MSc in Management කරේ. එතකොට ඒක කරේ specialized in stress management. මම දැක්ක සහතික මිටියක් තියෙනවා. ඉතින් එතකොට ඔක්කොම කරලා ඉවරනකොට පයිස කීයද? මට ඔක්කොම මාස්ටර්ස් ඔක්කොම කරලා ඉවරනකොට මට අවුරුදු 18යි. කොහමද? තාත්තා මං හිතන්නේ අම්මා පවා මුලදී පොඩ්ඩක් වුණා මේ අධ්‍යාපනයේ මේ දරුවා යන විදිහට යන්න දෙන්නේ නැත මොනවද මේ කරන්න කියලා. නමුත් තාත්තා අතහැරියේ නැහැ. කොහොමද තාත්තාගේ දැක්ම? අවුරුදු 18 වෙනකොට වාදී ඩිප්ලෝමා කරන්න පුළුවන් ඉහළම අධ්‍යාපනයේ ඉහළම විදිහට ජාත්‍යන්තරයට ගැලපෙන විදිහට සැකසিলা කාට හරි අහු වුණා නම් එහෙම මං නම් කියන්නේ අර ඔය මිටි අරන් ගිහලා අන්න අර ගෝල් ෆේස් එකෙන් දි මට රස්සාවක් දියන් කියලා. නමුත් මේ අවුරුදු 18 වෙනකොට රටට මේ බරක් නොවන විදිහේ ප්‍රඛ්‍යාපකට යන්නේ නැතුව රටට ජාතියට මහා විශිෂ්ට සේවයක් කරන්නට අපේ චාල්ස් පුළුවන් වුණා. ඔබතුමියට කොහොමද? දැන් පාසල් යන කාලේ ඔබේ පියා හොඳ දක්ෂ ව්‍යාපාරිකයෙක් ඕන තරම් තිබුණා මේ වෙනත් දේවල් වලට යොමු වෙන්නට. නමුත් මෙවැනි ව්‍යාපෘතියකට ඔබ සහභාගී වුණා. කොහොමද අධ්‍යාපනයේ තුලින් ඔබ මොනවද හිතුවේ කාලේ? මමත් ගියේ කොළඹ මියුසියස් විද්‍යාලයට. මම සාමාන්‍ය විදිහට තමයි මගේ ගෙනීම් කටයුතු කරේ. කියන්නේ චාල්ස්ගේ වගේ පසුබිමක් මට තිබ්බේ නැහැ. මම A levels කරලා ඊට පස්සේ සීමා කරලා මට ඇත්තටම ලොකුවට ප්‍රොෆෙෂනල් এডুকেෂන් වලට යොමු වෙන්න මට කාලයක් තිබ්බේ නැහැ. කාලෙකුත් නැහැ, අවශ්‍යතාවයකුත් නැහැ. තාත්තගේ අර විශිෂ්ට රටට ලෝකෙට වටිනා වැඩක් තාත්තා කරන්නේ. ඔබගේ අවධානය පැත්තට යොමු වුණා. එතනින් පන්නරේ ලැබුවා. හරිද මම? අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ කියන්නත් බෑ. මට ඕමනාව තිබ්බට මට කාලයක් තිබ්බේ නැහැ. මොකද මම 2009 A level කරලා අවසන් වෙනවත් එක්කම මගේ තාත්තගේ බිස්නස් එකට ජොයින් වුණා. එතකොට අපි හිටියේ කොළඹ මගේ තාත්තගේ ව්‍යාපාරය තිබ්බේ ගම්පහ. එතකොට අපි වැලිවේරියේ. එතකොට අපි උදේ මමයි මගේ මල්ලි මට මල්ලි කෙනෙකුත් ඉන්නවා. මමයි මගේ මල්ලි මට මතකයි කාලේ මගේ අම්මත් ව්‍යාපාරයට සම්බන්ධ වුණා. එතකොට අපි 4 දෙනාම උදේට ගෙදරින් එළියට බහලා ගියාම එතකොට හයිවේ එහෙම තිබෙත් නැහැ නේ කාලේ. උදේට ගියාම පැයකමාරක් විතර අපිට යනවා කොළඹට. කොළඹින් එතෙන්ට ආපහු හවසට එන්න පැයකමාර අපි රෑ 8-9 වෙනවා ගෙදර එනකොට. දැන් ඔබට හිතෙන්නේ නැද්ද තාත්තගේ ව්‍යාපාරය ඔබට විශ්වවිද්‍යාලයක් වුණා කියලා? විශ්වවිද්‍යාලයක් වුණා. ජීවිතේට. ඔව්. ඒ කියන්නේ මට පොතෙන් ලබා ගන්න ඉවර කරන්න බැරි දේවල් ගොඩක් මම ඉගෙන ගත්තා එතනින්. ගොඩක් ඔච්චර වටනවාද? ඔව්. ඒක මට දැන් අද තේරෙනවා ඇතිනේ. ඔව්. මට දැන් ඒ කාලේ මට ඒ දුක තිබ්බ මොකද මං ඇත්තටම ඉගෙන ගන්න කැමති හොඳට මං ඉස්කෝලේ යන කාලේ හොඳ රිසල්ට්ස් අරගෙන මට ඉගෙන ගන්න හැකියාවක් තිබ්බ කෙනෙක්. ඒතර මට තිබ්බා මේ ප්‍රශ්නේ ඇයි මං ඉගෙන ගන්න එක නවත්තලා ඒ තාත්තගේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ ඇත්තටම A levels වලින් මට 3 years තිබ්බා commerce stream එකකින්. එතකොට මට local university එකට apply කරන්න පුළුවන්කම තිබ්බා. එතකොට මම ඇයි එහෙම apply නොකර මේම පාත් එකකට යන්නේ කියන එක මට මතකයි කාලේ මගේ ඉස්කෝලේ ටීචර්ස්ලාත් මගෙන් මේ ප්‍රශ්නේ අහුවා. මේ සුසුකම් තියාගෙන ඔබ ඇයි මේක නොකරන්නේ කියන එක. ඒක ඉතින් මම ඒ කාලේ නම් මට පොඩ්ඩක් ඒ ගැන මගේ හිතේ දුකකුත් තිබ්බයි. මම මගේ යාළුවෝ කොමල්ලා හොඳට ඉගෙන ගනිද්දී අයි මම මේ බිස්නස් එකක ඇත්තටම ඇයි බිස්නස් එක හැක් වෙන්නේ කියලා. මොකද ලේසි කාලයක් නෙමෙයි. ඒත් මැනුෆැක්චරින් ෆීල්ඩ් එකමයි. ලේසි කාලයකුත් නෙමෙයි. ඉතින් ගොඩක් ප්‍රශ්න වලට මම හිතන හැම ව්‍යාපාරිකයම මුහුණ දුන්නානේ මේ පහුගිය
පීරියඩ් එකේ. ඉතින් ඒ උනාට ඒ හැම දෙයකටම හේතුවක් තියෙන්නේ නැති මම සෑහෙන දේවල් ඉගෙන ගත්තා. අද මම හිතන්නේ අපි දෙන්නගේ වයසත් එක්ක අපි මේ වගේ බිස්නස් එකකට යමු වෙන්නත් දැන් හැම කෙනාම මේ වෙලාවේ අපි කොහොමද මේ රටෙන් වෙනත් තැනකට යන්නේ කියන එක කල්පනා කරනකොට අපිට අපි එක පැත්තකින් අපේ දෙමව්පිය වයසයි ඒගොල්ලන් බලා හදා ගන්න ඕනේ ඒ දේවලුත් කල්පනා කරගෙන අපි නෑ අපි මෙතන ඉඳලා යමක් අපි ගොඩ නගා ගන්නවා කියන තැනට අපි එන්නත් ඒ මගක් වෙන්නේ නැති ඒකට අපි යමු වෙන්නේ නැති අපිට ඒ කියන්නේ මේක අපි දෙන්න අතරම කැමැත්තෙන් ආසාවෙන් කරගෙන යන දෙයක්. දැන් සචිත්‍ර ඔබ කියන්නේ දැන් නිදහස් අධ්‍යාපනය තියෙනවා. හෝඩිය පන්තියේ ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා නොමිලේ. ඔව්. විශ්වවිද්‍යාලෙට ගිහලා ඒවා ඉගෙන ගන්නවද නැද්ද ඒක වෙනම කතන්දරයක්. කොහොම ඉගෙනගෙන ඉවරලා යනවා පිටරට. ඒකට කියන්නේ මේ බුද්ධිගල්ණේ කියලා. රටට සේවය කරන්න නැතුව පිටට යනවා. ඔබට මොකක්ද කොහොමද ඒක දැනෙන්නේ? ඒක ඇයි කියලා හිතෙන්නේ නැද්ද? එහෙම කරන්නේ. එතන පුද්ගලිකව එතන ඒක මං හිතන්නේ පුද්ගලික තීරණයක්. දැන් ලංකාවේ අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය ලැබලා කෙනෙක් විශ්වවිද්‍යාලයට ගිහින් හෝ නොගිහින් එක්ක පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන මම මෙතන ඉන්නේ මම පිටරටකට යනවා කියන එක ඒකේ දෙපැත්තක් තියෙනවා. එතන අපිට ගැටලුවක් විතර ගන්න පුළුවන් ලංකාවේ රිසෝසස් පාවිච්චි කරලා ලංකාවෙන් ඉගෙනගෙන ඇයි පිටරටකට ගිහිල්ලා පිටරට කෙනෙක්ට සේවය සපයන්නේ කියන ඒ ප්‍රශ්නේ obviously එනවා. නමුත් එක එක්කෙනාට බලපාන පෞද්ගලික හේතුන් ප්‍රශ්න තියෙනවා නේ. ඒක තීරණයක්. මොකද අනික් පැත්තෙන් අපේ රටෙන් එන බෙනිෆිට් එක මොකද්ද? ඒ පුද්ගලයාට කියන පිළිගැනීමක් නැහැ. නේ කොන් වෙලා නේද ප්‍රශ්න. ඔව් ඒ කියන්නේ මොකද්ද ඒ පුද්ගලයාගේ ස්කිල් එක පාවිච්චි කරලා දැන් අපි මොන දීලා තියෙන ප්‍රශ්නෙත් ඒකනේ. නමුත් එහෙම කියලා හැම කෙනාම එළියට යන්න ගියොත් එතනත් ගැටලුවක් තියෙනවා. ඒතර මොකද්ද රටට වෙන්නේ කියන ගැටලුවක් තියෙනවා. අසිරිමත් චරිත වැඩසටහනට මම හරිම සතුටු වෙනවා. අපි සතුටු වෙනවා කඩුල්ල ටීවී ආයතනයේ තාමත්ම වටිනා චරිත දෙකක්ම අද අපි හඳුන්වා දුන්නා. රටට වැඩ ඇති, දැයට වැඩ ඇති, රටට ණය නැති මේ අසිරිමත් චරිත තමයි අද ඔබට හඳුන්වා දුන්නේ. මම ආපහු කියනවා මගේ නූතන චාල්ස් කුමාරයන්. දැන් ඔබ අඩු වයසින් අධ්‍යාපනය ලැබලා අඩු වයසින් ලොකු ව්‍යාපාරයක් පටන් අරගෙන රටට යමක් ලබා දී තියෙනවා. තාමත් ලබා දෙමින් සිටිනවා. ඉදිරියේදී තවත් මොනවා හරි ඇති. ඔබ මොකද්ද දෙන්න පණිවිඩය රටට එතම මේ මව්වරුන්ට? අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි ගැන විශ්වාස නැතිකම. ඒ කියන්නේ අපිට වැඩක් කරන්න පුළුවන් කියලා අපි හිතන්නේ. අපි නිකන් ඉඳලා තමයි පුරුදු. අපි වැඩක් කරලා එළියට බහැලා මහන්සි වෙලා කරන්න ඕන කියලා ඒ පුරුද්දක් නැහැ. පුරුද්දක් නැහැ. ඉස්සර අපේ සීයලක කාලේ නම් ඒක තිබ්බයිනේ. අපේ තාත්තලගෙත් ඇඟේ තිබ්බා. දැන් ඉන්න ළමයින්ට මං කියන්නේ විශේෂයෙන් අම්මලට. දැන් අම්මලට කියන්නේ ඒ කට්ටියගේ දරුවන්ට කවදාරි පුරුදු කරන්න ඕන එකම දේ තමයි තමුන්ට කොන්ෆිඩන්ස් එක තියෙන්න ඕන. අර අපේ සීය කියනවා උට්ටාන වීරිය තියෙන්න. උට්ටාන වීරිය තියෙන්න ඕන. ඒක නැතුව මුකුත් වැඩක් කරන්න බෑ. එතුමාගේ හොඳ කියමනක් ඒක. ඔව්. ඒක නිසා ඒක නැතුව අපිට වැඩක් කරන්න බෑ මේ රටේ. මොකද අපිට ඕනකමකුත් තියෙන්නත් ඕන. අපිට අදිෂ්ඨානයකුත් තියෙන්නත් ඕන. අදිෂ්ඨාන නැතුව නෑ. අනිත් එක විශේෂයෙන් අපිට ටාගට් එකක් නැතුව අපිට මුකුත් මේ ජීවිතේ අචීව් කරන්න බෑ. ටාගට් එකක් තියෙන්න ඕන මේ අයිටම් එක කරනවා නම් මේ අදාළ විදියට කොහොමද හරි නිදි මරාගෙන හරි මේ වැඩේ ඉවර කරන්න ඕන. ඒක තමයි ටාගට් එක. හැබැයි අපේ කට්ටියක තියෙන හැමතිස්සම පස්සේ හෙට බාලකඩ දෝෂ හෙට. ඉතින් ඒක සම්පූර්ණ නතර වෙන්න ඕන. මම කියන්නේ කොහොමද හරි කරලා අපේ ජීවිතේ සාර්ථක වෙන්නේ අපි සාර්ථක වුණොත් තමයි. ඒක තමයි අපේ අම්මලාට විශේෂයෙන් මම කියන්න ඕන. ඒක තමයි මගේ පැත්තෙන් කියන්න ඕන. අසිරිමත් චරිතයක්, අසිරිමත් පණිවිඩයක් ලෝකයට ලබා දුන්නේ. මෙතුමාගේ සීයා
දාස සම්ව්‍යාපාරයේ නිර්මාතෘවර මේ රටට මහා සම්පතක් වුණ එතුමාගේ කියමනක් තියෙනවා උත්හාන වීර එක සිපත් කරා. උත්හාන වීර කටයුතු කරන්න ඔබට වරදින්නේ නැහැ කියලා. සචිත්ත මැතිණියනි. ඔබ උසස් අධ්‍යාපනය ලැබපු කෙනෙක්. ඒ වගේම තවත් අධ්‍යාපනය ලබන්න තිබුණා, දුර යන්න තිබුණා. පියාගේ අඩිපාරේ ගිහිල්ලා ආදර්ශයක් ලබා ගත්තා. ඔබටම ගැළපෙන පෙර පිනෙන් ඔබටම ගැළපෙන සම්පුරුෂයෙක් ලැබුණා. මේ මව්වරුන් වෙනුවෙන් ඔබ විශේෂ සේවයක් කරන්නේ. මව්වරු පියවරුන් වෙනුවෙන්. අර කේමි දියණිය තමයි මේක දුන්නේ ඔබට. මේ දායාදේ දුන්නේ නේ? එතකොට තමන්ගේ දරුවා ගැන එහෙම හිතනවා නම් අනිත් අම්මලාටත් ඒක ඔබ ලබා දුන්නානේ. කවුද එහෙම කරන්නේ? කවුරුත් නැහැ. ඔබත් අපිට මොන ගැහුණ තාමත්ම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම අසිරිමත් චරිතයක්. මොකද්ද දෙන්නේ අපේ මව්වරුන්ට පියවරුන්ට පණිවිඩය? ඒ කියන්නේ දැන් පවතින වාතාවරණයත් එක්ක අපිට මම හිතන්නේ අපිට රටේ පුරවැසියෝ විදිහට අපිට කරන්න පුළුවන් උපරිම දේ තමයි දෙයක් තමයි අපි මේ කරේ. අපිට රජයක් විදිහට හරි ලංකාව මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දුන්නා. එතකොට අපිට ඉම්පෝර්ට්ස් සීමා කරා. දැන් අපි සර්වයිව් වෙන්න ඕනේ. එතකොට අපිට කරන්න පුළුවන් උපරිම දේ තමයි හරි. අපි වැඩ කරපු පිරිස අපි අයින් කරන්නෙත් නැහැ. ඒගොල්ලන්වත් නවත්තගෙන අපි මැනුෆැක්චරින් පටන් ගත්තා. මම හිතන්නේ මේ වෙලාවේ ලංකාව ඊළඟ පියවර තියන්න නම් ඒ වගේ චින්තනයක් තියෙන්න ඕනේ. නිෂ්පාදන ආර්ථිකයක් අපේ රටේ ගොඩ නැගෙන්න ඕනේ. ඒ වගේ වැලියු ඇඩිෂන් එකක් එක්ක ලංකාවේ මතු නොවුනොත් මං හිතන්නේ අපි මේ ඉන්න තැනින් ඉස්සරහට අඩියක් තියන ටිකක් අමාරු වෙයි. මං හිතන්නේ ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙටත් මේක සම්බන්ධයි. අපි මේ රටෙන් යමක් ඉගෙනගෙන හෝ පෞද්ගලික ආයතනයකින් හෝ යමක් ඉගෙනගෙන අපි වෙන පිට රටකට ගිහින් හෝ අපි වෙන කෙනෙක්ට අපේ සේවය සපයනවද? එහෙම නැත්නම් අපි ඉගෙනගත්ත දේ ප්‍රයෝගික කරගෙන අපි අපේ රටට යමක් කරනවද? එතකොට එහෙම අපේ රටට යමක් දෙනවා නම් අපි කොහොමද ඒ දේවල් කරන්නේ? මම මේ අද ආටිකල් එකක දැක්කා ලංකාවේ ස්මෝල් ස්කේල් ඒ කියන්නේ ස්මෝල් ස්කේල් එන්ටර්ප්‍රෙනර්ස්ලා දැන් සෑහෙන බිහි වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක හොඳ දෙයක්. එතකොට නිෂ්පාදන ආර්ථිකයකට රට යන්න පටන් ගැනීමක් නේ මේක. එතකොට මේක තවදුරටත් ගොඩ නගාගෙන මේ අපි වගේ තරුණ අය තමයි මම හිතන්නේ මේකට යොමු වෙන්නත් ඕනේ. මොකද අපේ තාත්තලා සියලා ඒගොල්ලන්ගේ කාර්ය කරා. දැන් ඒගොල්ලන්ගේ කාලය අවසానයි. එතකොට දැන් මම හිතන්නේ ඒ අභියෝගය අපිට තියෙන්නේ. එතකොට අපි ප්‍රොඩක්ෂන් ඉකොනොමි එකක් කොහොමද ඩෙවලොප් කරන්නේ? ඒකට අපි ඉගෙනගත්ත දේවල් අපි ඒකට යොමු කරගෙන ඒකත් එක්ක ගොඩනගෙන්න බලන එක මම කියන්නේ ඉම්පෝර්ට්ස් නරකයි කියලා. මොකද ඒ අපි ලංකාවට ගේන high quality imported product එකේ end customerට ලොකු benefits තියෙනවා. ඒ කියන්නේ ගොඩක් high quality අපේ රට තාම ඒ manufacturing level එකට නොගිය products තියෙනවා. උදාහරණයක් baby stroller එකක්, baby chair එකක් ගත්තොත් ලංකාවේ තාම කවුරුත් හදන්නේ නැහැ. මොකද ඒකට ලොකු technology එකක් ඒක ඇතුලේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඒ ප්‍රොඩක්ට්ස් අපි ලංකාවට ගේන්න ඕනේ. මම ඒක නරකයි කියන්නේ. නමුත් අපි කොහොමද ඒ තැනට යන්නේ? අපි කොහොමද අපි ලංකාවේ මේකක් හදමු කියන තැනට යන්නේ? අන්න ඒක තමයි අපි බලන්න ඕනේ. මම හිතන්නේ ඒකට වගකීම ලංකාවේ මැනුෆැක්චරර්ස්ලා දැන් අපි උදාහරණයක් අපි අඩියක් අරගෙන තියෙනවා. එතකොට අපිට ඒක අපේ ඒ ටාගට් එකට යන්න වටේ පිරිසගෙන් මොකක්ද අපිට දෙන්න පුළුවන් සහාය? මේක තනියම යන්න පුළුවන් ගමනක් නෙමෙයි. ඒතර බැංකින් සෙක්ටර් එකෙන් මැනුෆැක්චරර්ස්ලා එන්කරේජ් කරන්න ඕනේ. විශේෂයෙන් ස්මෝල් ස්කේල් මැනුෆැක්චරර්ස්ලා. ඒගොල්ලන් රස්සාවල් දීලා සබ් කොන්ට්‍රැක්ටර්ස්ලා ඉන්වෝල්ව් කරගෙන අපි වගේ. ඒතර ඒගොල්ලන්ගෙන් සෑහෙන බෙනිෆිට් එකක් මේ ඉකොනොමි එකට වෙනවා. එහෙම තමයි එක්ස්පෝර්ට්ස් වලට උනත් කවදා හරි යන්න පුළුවන් මේ වගේ පටන් ගන්න කට්ටියකටනේ. එතකොට ඒ වටේ අයගෙන් මොකද්ද වෙන්න පුළුවන් සහාය? රජයෙන් බැංකු පද්ධතියෙන් වෙන්න පුළුවන් සහාය මොකද්ද? මම හිතන්නේ ඒ වගේම ඒ කට්ටියටත් යොමු වෙනවා. ඉතින් අම්මලට තාත්තලට කියන්න තියෙන දේ තමයි
මෙන්න මේක මතක තියාගන්න. මොකද අපිට ලංකාව අමතක කරලා අපි හැමෝමල්ලා වෙනත් රටකට අපේ දරුවෙක් එන්කරේජ් කරනවා නම් ඔයා යන්න වෙනත් රටකට ගිහින් එහෙම මට්ටමකට දැන් ඇවිල්ලා තියෙන හේතුවක් තියෙනවානේ. ඒ කියන්නේ ලංකාවේ රස්සාවක් කරනවට වඩා ඔයා පිටරටකට ගිහින් සමහරවිට ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් වෙයි. එහෙම අපි කොහොමද ලංකාවේ ලයිෆ් ස්ටයිල් එක ඒ තත්ත්වයට ගේන්නේ කොහොමද? ඒකට අපි හැමෝමලට යම් කිසි කැපකිරීමක් කරන්න වෙයි මං හිතන්නේ. එහෙම කරලා තමයි අපිට අපේ රටත් ඒ තත්ත්වයට ගොඩනගා ගන්න වෙන්නේ. ලංකාව සංවර්ධිත රටක් කියන තැනට එන වගකීම ලංකාව ඩෙවලොප්ඩ් කන්ට්‍රි එකක් කරන්න ඕන කියන වගකීම අපිට රජයටම දීලා බලන් ඉන්න බෑ. ඒකේ වගකීම පුරවැසියෝ විදිහට අපිටත් එනවා. එතකොට ඒ වගකීම අපි අරගෙන තියෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ අපි මේ තියෙන රට යන විදිහත් එක්ක අපි මේ මාර්ගයට යමු වුණා. එතකොට ඒ වගකීම අපිට වගේම රටේ පුරවැසියෝ විදිහට හැමදෙනාටම ඔයගොල්ලන් හැමදෙනාටමත් ඒ වගකීම එනවා. එතකොට ඒ අනුව කටයුතු කරොත් තමයි අපේ රටත් අපි මේ කතා කරන අනෙකුත් ඩෙවලොප්ඩ් කන්ට්‍රීස් කියන ලෙවල් එකට ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි ඉතින් බෙහෙවින්ම ස්තුතියි. අපිට අද චාල්ස් සචිත්‍රා යුවල අපේ අසිරිමත් චරිත ඔබට වගේම අපිට පරමාදර්ශී චරිත දෙකක්. ඒ නිසා අපේ කඩුල්ල ප්‍රේක්ෂකයනි ලබා ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ලබා ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එhmenan ඔබ යුවලටම බොහොම ස්තුතියි. ආයුබෝවන්. අපි තවත් අසිරිමත් චරිතයක් ඔබට හඳුන්වා දෙනවා. අපි සමුගන්නවා. ඔබ අද පරමාදර්ශී චරිත දෙකෙන් ලබාගත් යම්කිසි පණිවිඩයක් තියෙනවා නම් එය නොපමාව ක්‍රියාවට ලං කරන්න. බොහොම ස්තුතියි. ආයුබෝවන්.